ක්‍රිකට් යනු වර්තමානයේ වන විට බොහෝ දෙනා අතර ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත්ව තිබෙනවා. ඊට හේතුව ක්‍රිකට් පිටිය තුළ විවිධ ක්‍රීඩකයන් දක්වන විවිධ දක්ෂතාවයන් වේ. මෑත කාලයේ T20 පිටිය තුළ ශ්‍රී ලංකාවේ විවිධ ක්‍රීඩකයින් විවිධ දක්ෂතාවයන් දක්වා තිබෙනවා. ඉතින් අද මෙම වීඩියෝ එකකින් ගෙන එන්නේ 2020 ක්‍රිකට් පිටිය තුළ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයින් 10 දෙනා පිළිබඳවයි. අපි බලමු මෙහි මුල් ස්ථාන 10 රැඳී සිටින්නේ ශ්‍රී ලංකාවේ කුමන ක්‍රීඩකයින්ද යන වග. ඒ දැනගැනීම සඳහා මෙම වීඩියෝයේ අවසානයේ වනතෙක් රැඳෙන්න කියලා ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම. 2020 පිටිය තුළ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයින් අතර 10 වන ස්ථානයේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකාවේ දිනේෂ් චන්දිමාල්ල. මොහු ඉනිම් 62ක් තුළ ලකුණු 1066ක් රැස් කරගෙන තිබෙනවා. ඔහුගේ සාමාන්‍ය රැස් සටහන් වන්නේ 19.38ක් වේ. මේ අතරට අර්ධ ශතක 6ක් ඇතුළත් වේ. මෙම ලයිස්තුවේ 9 වන ස්ථානයේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකාවේ එක්දින කණ්ඩායමේ නායක චරිත් සලංකයි. මොහු ඉනිම් 68ක් තුළ ලකුණු 1357ක් රැස් කරගෙන තිබෙනවා. මොහුගේ සාමාන්‍ය රැස් සටහන් වන්නේ 22.61ක් වේ. මොහුගේ ඉනිමටද අර්ධ ශතක 6ක් ඇතුළත් තිබෙනවා. මෙම ලයිස්තුවේ 8 වන ස්ථානයේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ සාර්ථකම පිතිකරුවෙක් වන කුමාර් සංගක්කාරයි. මොහු ඉනිම් 53ක් තුළ ලකුණු 1382ක් රැස් කරගෙන තිබෙනවා. මොහුගේ සාමාන්‍ය ලෙස දක්වන්නේ 31.40ක් වේ. මොහුගේ මෙම ඉනිමට අර්ධ ශතක 8ක් ඇතුළත් වේ. මෙම ලයිස්තුවේ 7 වන ස්ථානයේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස්. මොහු ඉනිම් 73ක් තුළ ලකුණු 1416ක් රැස් කරගෙන තිබෙනවා. මොහුගේ සාමාන්‍ය ලෙස සටහන් වන්නේ 27.76ක්. මොහුගේ ඉනිමටද අර්ධ ශතක 6ක් ඇතුළත්ව තිබෙනවා. මෙහි 7 වන ස්ථානයේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකාවේ මහේෂ් ජයවර්ධනයි. මොහු ඉනිම් 55ක් තුළ ලකුණු 1493ක් රැස් කරගෙන තිබෙනවා. මොහුගේ සාමාන්‍ය ලෙස දක්වන්නේ 31.76ක් වේ. මොහු එක් ශතකයක් සහ අර්ධ ශතක 9ක් රැස් කරගෙන තිබෙනවා. මෙහි 5 වන ස්ථානයේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකාවේ 2020 කණ්ඩායමේ වර්තමාන නායක දසුන් ජානකයි. මොහු ඉනිම් 107ක් තුළ ලකුණු 1676ක් රැස් කරගෙන තිබෙනවා. මොහුගේ සාමාන්‍ය ලෙස වාර්තා වන්නේ 20.19ක් වේ. මොහුගේ මෙම ඉනිමට අර්ධ ශතක 6ක් ඇතුළත් වේ. මෙම ලයිස්තුවේ 4 වන ස්ථානයේ රැඳී සිටින්නේ තිලකරත්න දිල්ෂාන්ය. මොහු ඉනිම් 79ක් තුළ ලකුණු 1889ක් රැස් කරගෙන තිබෙනවා. මොහුගේ සාමාන්‍ය ලෙස වාර්තා වන්නේ 28.19ක් වේ. මොහු එක ශතකයක් සහ අර්ධ ශතක 13ක් රැස් කරගෙන තිබෙනවා. මෙහි 3 වන ස්ථානයේ ශ්‍රී ලංකාවේ කුසා මෙන්ඩිස් රැඳී සිටිනවා. මොහු ඉනිම් 95ක් තුළ මුළු ලකුණු 2286ක් රැස් කරගෙන තිබෙනවා. මොහුගේ සාමාන්‍ය ලෙස 25.40ක් වාර්තා වේ. මොහුගේ එම ඉනිමට අර්ධ ශතක 17ක්ද ඇතුළත් වේ. මෙම ලයිස්තුවේ 2 වන ස්ථානයේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරායි. ඔහු ඉනිම් 91ක් තුළ ලකුණු 2312ක් රැස් කරගෙන තිබෙනවා. මොහුගේ සාමාන්‍ය ලෙස වාර්තා වන්නේ 26.57කි. මොහු එක් ශතකයක් සහ අර්ධ ශතක 16ක් ලබාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ T20 පිටිය තුළ වැඩිම ලකුණු ලබාගෙන තිබෙන ක්‍රීඩකයා බවට පත් තිබෙන්නේ වර්තමානයේ වන විට කාතරත් වඩාත් ජනප්‍රියත්වයට පත්ව තිබෙන ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංකයි. මොහු ඉනිම් 78ක් තුළ මුළු ලකුණු 2345ක් රැස් කරගෙන තිබෙනවා. මොහුගේ සාමාන්‍ය ලෙස 31.68ක් සටහන් වේ. මොහුගේ එම ඉනිමට ශතක 1ක් සහ අර්ධ ශතක 18ක් ඇතුළත් වේ. ඉතින් මෙම ක්‍රීඩකයින් 10 දෙනා පිළිබඳව ඔබ මොකද සිතන්නේ? ඔබේ අදහසත් කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ දිගටම නැරඹීම සඳහා අපේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්න සියලු දෙනාටම ජයග්‍රාහී සුබම සුබ දවසක් වේවා.